ෆ්ලෝ චාට් ගැන කතා කරන තුන්වෙනි වීඩියෝ එක. එතකොට පළවෙනි වීඩියෝ එකෙන් හැඳින්වීමක් ගත්තා. දෙවෙනි වීඩියෝ එකෙන් අනුක්‍රමික අවස්ථාවන් වලට අදාළ ප්‍රශ්න ටිකක් කතා කරා. එතකොට මෙන්න මේ තුන්වෙනි වීඩියෝ එකෙන් කතා කරන්නේ වර්ණ අවස්ථා කිහිපයක්. එතකොට මොකද්ද වර්ණ අවස්ථා කියන්නේ? වර්ණ අවස්ථාවක ගැලීම් සටහනක් කියන්නේ යම්කිසි කොන්දේසියක් සත්‍ය නම් එක් උපදේශ මාලාවකුත් අසත්‍ය නම් තවත් උපදේශ මාලාවකුත් ක්‍රියාත්මක වෙනව නම් ඒකට අපි කියනවා වර්ණ අවස්ථාවක් කියලා. මොකද්ද යම්කිසි කොන්දේසියක් සත්‍ය නම් තවත් උපදේශ මාලාවකුත් අසත්‍ය නම් තවත් උපදේශ මාලාවකුත් ක්‍රියාත්මක වෙනව නම් අපි ඒකට කියනවා වර්ණ අවස්ථාවක් කියලා. හරි අපි වර්ණ අවස්ථාවකට දාලා පොඩි ප්‍රශ්න කිහිපයක් කතා කරමු. එතකොට මේකෙන් පොඩි ප්‍රශ්න ටිකක් බලමු. චුට්ටක් සංකීර්ණ ප්‍රශ්න කිහිපයක් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු. හරි අපි මුලින්ම බලමු සිසුවෙකුගේ ලකුණු ආදානය කරාට පස්සේ මේ ලකුණු 50 හෝ 50ට වැඩි නම් පාස් ලෙසත් 50ට වඩා අඩු නම් ෆේල් ලෙසත් දර්ශනය කිරීමට අදාළ ගැලීම් සටහන කොහොමද අඳින්නේ කියලා. මොකද්ද සිසුවෙකුගේ ලකුණු ආදානය කරනවා ඒ ලකුණු 50 හෝ 50ට වැඩි නම් 50 හෝ 50ට වැඩි නම් පාස් ලෙසත් 50ට වඩා අඩු නම් ෆේල් ලෙසත් දර්ශනය කිරීමට ගැලීම් සටහන. ඔයාලා දන්නවා ගැලීම් සටහන අඳින්න කලින් අපි ඒකට ආරම්භයක් ගන්න ඕන ස්ටාර්ට් කියලා. මම මෙන්න මේ විදිහට ආරම්භයක් ගන්නවා ස්ටාර්ට් කියලා. ඊට පස්සේ පහළට ගලාගෙන යනවා කියලා පෙන්වන්න අපි පහළට ඊතලයක් දානවා. ඊට පස්සේ තියෙන්නේ වේරියබල් හදාගන්න පුළුවන් අපිට ඕන නම් ආදානය කරන ලකුණු තියාගන්න අපිට වේරියබල් එකක් හදන්න පුළුවන්. m සමානයි 0 කියලා අපිට වේරියබල් එකක් කැමති නම් හදන්න පුළුවන්. මම මෙතන වේරියබල් එකක් හදන්නේ නැහැ. අපි ඊට පස්සේ ලකුණු ආදානය කරගමු. ලකුණු ආදානය කරගන්න දාන්න ඕන සලකුණ මොකක්ද කියලා ඔයාලා දන්නවා. ඒක අපි පළවෙනි දෙවෙනි වීඩියෝ වලින් කතා කරා. මෙන්න මේ විදිහට ඉන්පුට් මාක් ඒ කියන්නේ ආදානය කරගන්නව ලකුණු ඊට පස්සේ පහළට ගලාගෙන යනවා කියලා පෙන්වන්න මම ඊතලයක් දානවා. ඊට පස්සේ බලන්න ඕන මෙන්න මේ ලකුණු 50 හෝ 50ට වැඩිද එහෙමත් නැත්නම් 50ට අඩුද කියලා අපිට ඩිසිෂන් එකක් ගන්න ඕන. ඩිසිෂන් එකක් ගද්දී දාන්න ඕන මොන සලකුණද කියලා අපි පළවෙනි වීඩියෝ වලින් කතා කරා. එතකොට අපි තීරණයක් ගැනීම සඳහා දාන්නේ මෙන්න මේ සලකුණ. මෙතනදී අපි බලන්න ඕන ආදානය කරපු ලකුණු ඒ කියන්නේ මාක් විශාලයි හෝ සමානද 50ට 50 හෝ 50ට වැඩිද මම මෙන්න මේ විදිහට ඇතුළත් කරපු ලකුණු 50ට වඩා විශාල 50 හෝ 50ට වඩා වැඩිද කියලා බැලුවා. එතකොට මේකෙදී තීරණ දෙකක් ගන්න පුළුවන්. එකක් yes වෙන්න පුළුවන් no වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලකුණු 50 හෝ 50ට වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම 50ට වඩා අඩු වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට ලකුණු 50 හෝ 50ට වැඩි වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මම එක පැත්තක් ගන්න no කියලා. ඒ කියන්නේ 50ට වඩා අඩුයි 50ට වඩා විශාලයි හෝ සමානයි නම් yes මම මේක පල්ලෙහාට ගන්නවා. 50 හෝ 50ට වඩා වැඩි නම් ඒ කියන්නේ yes නම් මොකක්ද වෙන්න ඕන ඩිස්ප්ලේ කියන්නේ අවුට්පුට් එක දෙන්න ඕන පාස් කියලා. ඒ කියන්නේ පාස් කියලා අවුට්පුට් එක දෙන්න ඕන. ඩිස්ප්ලේ පාස්. මෙන්න මේ විදිහට 50 හෝ 50ට වැඩි නම් අපි පාස් කියලා මේක කරු නැත්නම් ෆේල් කියලා දාන්න ඕන. මෙන්න මේ විදිහට ඩිස්ප්ලේ කරනවා ෆේල් කියලා. හරි. මේකෙදි මොකක්ද උනේ මුලින්ම අපි ස්ටාර්ට් කියලා ආරම්භය ගත්තා. ඊට පස්සේ පල්ලෙහාට ඇවිල්ලා අපි ලකුණු ආදානය කරගත්තා. ඒ ආදානය කරගත්තු ලකුණු 50 හෝ 50ට වැඩිද කියලා බැලුවා. මාක් විශාලද බැලුවා 50ට වඩා. ඒ වගේම මාක් සමානද බැලුවා 50ට වඩා. 50 නම් yes නම් අපි ඩිස්ප්ලේ කරා පාස් කියලා. එහෙම නැත්නම් එහෙම නැහැ කියන්නේ 50ට වඩා අඩුයි. ලකුණු 50ට වඩා අඩුයි. එහෙනම් අපි ඩිස්ප්ලේ කරා ෆේල් කියලා. ඊට පස්සේ මෙතනින් ගැලීම් සටහන ඉවර කරන්න බෑ. අපි මේ ගැලීම් සටහන අවසන් කරන්න ඕන end කියන එක දාලා. මෙන්න මේ විදිහට end කරා. හරි අපි බලමු මේ කොහොමද වෙන්නේ කියලා. අපහො මෙතනින් අපි ආරම්භය ගත්තා. ඊට පස්සේ ඉන්පුට් කරා මාක් මේ ආදානය කරපු ලකුණු 50 හෝ 50ට වැඩිද කියලා බැලුවා. වැඩි නම් අපි පාස් කියලා ඩිස්ප්ලේ කරා. එහෙම කරලා මෙතනින් අවසන් වෙලා යනවා. 50 හෝ 50ට වැඩි නැත්නම් ඒ කියන්නේ 50ට වඩා අඩුයි නම් ෆේල් කියලා ඩිස්ප්ලේ වෙලා මේක අවසන් වෙලා යනවා. හරි මෙන්න මේ විදිහට තමයි ලකුණු ආදානය කරගෙන ඒ ලකුණු 50 හෝ 50ට වඩා වැඩිද කියලා බලලා වැඩි නම් පාස් ලෙසත් අඩුයි නම් ෆේල් ලෙසත් දර්ශනය කිරීමට දාලා ගැලීම් සටහන අඳින්නේ මෙන්න මේ විදිහට. හරි ඊට පස්සේ බලමු ආදානය කරන සංඛ්‍යා දෙකකින් විශාල සංඛ්‍යාව ඒ කියන්නේ වැඩි සංඛ්‍යාව සහ ප්‍රතිදානය කරන්නේ කොහොමද කියලා. හරි ඒක වෙන්නේ කොහොමද මුලින්ම ආරම්භයක් ගන්න ඕන ස්ටාර්ට් කියලා. ඊට පස්සේ ආරම්භය අරගෙන අපි ආදාන දෙකක් ගන්නනේ තමයි පළවෙනි සංඛ්‍යාව සහ දෙවෙනි සංඛ්‍යාව කියන්නේ සංඛ්‍යා දෙකක් අපි ආදානය කරගන්න ඕන. අපි ඒක n1 සහ n2 කියලා ගමු. ඊට පස්සේ මේ ආදානය කරගන්න n1 සහ n2 කියන්නේ සංඛ්‍යා දෙක n1ට වඩා විශාලද බලන්න ඕන n2.
n2ට වඩා n1 විශාල නම් n1 ප්‍රතිදානය කරන්න ඕන. n2 විශාල නම් n2 ප්‍රතිදානය කරන්න ඕන. හරි. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. හරි. මෙන්න මේ විදිහට ආරම්භය ගන්න ස්ටාර්ට් කියලා. කැමති නම් අපිට වේරියබල් හදා ගන්න පුළුවන්. පළවෙනි සංඛ්‍යාව දාගන්න වේරියබල් එකකුයි දෙවෙනි සංඛ්‍යාව දාන්න වේරියබල්. හැබැයි දැන් මම මෙතන වේරියබල් හදන්නේ නැහැ. කෙලින්ම ආදානය ගන්නවා ඉන්පුට් කියලා. ඉන්පුට් n1 සහ n2. ඒ කියන්නේ පළවෙනි සංඛ්‍යාව සහ දෙවෙනි සංඛ්‍යාව අපි ආදානය කරගන්න. මෙන්න මේ ආදානය කරන සංඛ්‍යා දෙක. ඒ කියන්නේ n1ට වඩා n2 විශාලද කියලා බලමු. මෙන්න මේ විදිහට n1ට වඩා n2 විශාලද කියලා බැලුවා. n2ට වඩා n1 විශාලයි කියන්නේ ලොකු සංඛ්‍යාව n1 නේ. ඒ කියන්නේ n1 විශාලයි n2ට වඩා. ඒ කියන්නේ මේක සත්‍ය නම් years නම් මම ඩිස්ප්ලේ කරනවා n1ව. n1 n2ට වඩා විශාල නෑ කියන්නේ n2 නේ විශාල. එහෙනම් මම ඩිස්ප්ලේ කරනවා n2ව. මෙන්න මේ විදිහට ඩිස්ප්ලේ කරනවා n2ව. ඊට පස්සේ මෙතනින් මේක ඉවරයි. මේක ක්ලෝස් කරන්න ඕන end එක දාලා. හරි. මෙන්න මේ විදිහට තමයි සංඛ්‍යා දෙකක් ආදානය කරගෙන එම සංඛ්‍යා දෙකෙන් විශාල සංඛ්‍යාව සහ ප්‍රදානය කිරීමට දාලා ගැලීම් සටහන අඳින්නේ. මුලින්ම ස්ටාර්ට් එක ගත්ත කියන ආරම්භය ගත්තා. ඊට පස්සේ සංඛ්‍යා දෙක ඉන්පුට් කරා. n1 සහ n2ව ඉන්පුට් කරා. ඊට පස්සේ අපි බැලුවා n1 විශාලද n2ට වඩා. n1 විශාලද n2ට වඩා. එහෙමනම් ඒ කියන්නේ years නම් n1 විශාල නම් අපි ඩිස්ප්ලේ කරනවා n1 කියලා. එහෙම නැත්නම් n2ට වඩා n1 විශාලද කියලා බලලා එහෙම නැත්නම් අපි ඩිස්ප්ලේ කරනවා n2ව. ඊට පස්සේ මේක අවසානයේට end කරනවා. හරි. මෙන්න මේ විදිහට තමයි සංඛ්‍යා දෙකක් ආදානය කරගෙන ඒකෙන් විශාලම සංඛ්‍යාව ප්‍රතිදානය කරන්නේ. හරි. ඊට පස්සේ බලමු යතුරු පුවරුවකින් කිසියම් සිසුවෙකුගේ ලකුණු ආදානය කරාට පස්සේ මේ ලකුණු 75 හෝ 75ට වඩා වැඩි නම් A කියලා ඩිස්ප්ලේ කරන්න ඕන. ඒ වගේම 65 හෝ 65ට වැඩි නම් B ලෙසත් 55 හෝ 55ට වැඩි නම් C ලෙසත් 35 හෝ 35ට වැඩි නම් S ලෙසත් 35ට වඩා අඩු නම් fail ලෙසත් දර්ශනය කිරීමට අදාළව ගැලීම් සටහන කොහොමද අඳින්නේ කියලා අපි බලමු. හරි. අපි මුලින්ම ස්ටාර්ට් කියලා ආරම්භය ගන්න. ඒ වගේම මේක පහළට ගලාගෙන යනවා කියලා පෙන්නන්න පහළට ඊතලයක් දානවා. අපි මුලින්ම ලකුණු ආදානය කරගමු. හරි. මෙන්න මේ විදිහට ලකුණු ආදානය කරගෙන නැවතත් පහළට ගලාගෙන යනවා කියලා පෙන්නන්න මම ඊතලයක් දානවා. ඊට පස්සේ මෙන්න මේ ආදානය කරගත්තු ලකුණු 75 හෝ 75ට වඩා වැඩිද කියලා බලන්න ඕන. 75 හෝ 75ට වඩා වැඩි නම් A කියලා අපි ඩිස්ප්ලේ කරන්න ඕන. නැත්නම් අපි බලන්න ඕන 65 හෝ 65ට වඩා වැඩිද කියලා. හරි. මෙන්න මේ විදිහට අපි බලන්න ඕන ලකුණු විශාලයි හෝ සමානයිද 75ට. 75 හෝ 75ට වැඩි නම් ඒ කියන්නේ years නම් මම ඩිස්ප්ලේ කරනවා A කියලා. එහෙම නැත්නම් no නම් මම බලන්න ඕන මේක 65 හෝ 65ට වැඩිද කියලා. හරි. මුලින්ම මොකක්ද උනේ? අපි ලකුණු ආදානය කරා. මේ ආදානය කරපු ලකුණු 75 හෝ 75ට වැඩිද කියලා බැලුවා. වැඩි නම් අපි ඩිස්ප්ලේ කරා A කියලා. වැඩි නැත්නම් අපි මේක ක්ලෝස් කරන්නේ අපි බලනවා මේ ලකුණු 65 හෝ 65ට වැඩිද කියලා. 65 හෝ 65ට වැඩි නම් අපි ඩිස්ප්ලේ කරනවා B කියලා. 65 හෝ 65ට වැඩි නම් මම ඩිස්ප්ලේ කරනවා B කියලා. 65 හෝ 65ටත් වැඩි නැත්නම් ඒ කියන්නේ no නම් මම බලනවා මේ ලකුණු 55 හෝ 55ට වැඩිද කියලා. මම මුලින්ම බැලුවා 75 හෝ 75ට වැඩිද කියලා. එහෙනම් A කියලා ඩිස්ප්ලේ කරා. එහෙම නැත්නම් අපි බැලුවා 65 හෝ 65ට වැඩිද කියලා. 65 හෝ 65ට වැඩි නම් B කියලා ඩිස්ප්ලේ කරා. එහෙමත් නැත්නම් මම බලනවා දැන් 50 හෝ 55ට වැඩිද කියලා. 50 හෝ 55ට වැඩි නම් මම ඩිස්ප්ලේ කරනවා C කියලා. 55 හෝ 55ට වැඩිත් නැත්නම් මම බලන්න ඕන ඊට පස්සේ මේක 35 හෝ 35ට වැඩිද කියලා. 35 හෝ 35ට වැඩි නම් මම ඩිස්ප්ලේ කරනවා S කියලා. 35ට වඩා අඩුයි නම් මම ආපහු මොකටත් වඩා විශාලද හෝ සමාන නම් බලන්නේ. 35ටත් වඩා අඩුයි නම් මම යාව ඩිස්ප්ලේ කරනවා F කියලා. මුලින්ම මොකක්ද උනේ? අපි ආරම්භය ගත්තා. ඊට පස්සේ ලකුණු අපි ආදානය කරගත්තා. මේ ආදානය කරගත්තු ලකුණු අපි බැලුවා 75 හෝ 75ට වැඩිද? එහෙනම් අපි ඩිස්ප්ලේ කරා A කියලා. එහෙම නැත්නම් අපි ඊට පස්සේ බැලුවා මේ ලකුණු 65 හෝ 65ට වැඩිද? එහෙමනම් අපි ඩිස්ප්ලේ කරා B කියලා. එහෙමත් නැත්නම් අපි බැලුවා මේ ලකුණු 55 හෝ 55ට වැඩිද? එහෙනම් අපි ඩිස්ප්ලේ කරා C කියලා. එහෙමත් නැත්නම් අපි ඊට පස්සේ බැලුවා මේ ලකුණු 35 හෝ 35ට වැඩිද කියලා. එහෙනම් අපි ඩිස්ප්ලේ කරා S කියලා. එහෙමත් නැත්නම් අවසානට අපි fail කියලා ඩිස්ප්ලේ කරා. හරි. ඊට පස්සේ බලමු මේක කොහොමද හරියට අවසන් කරන්නේ කියලා. හරි. මෙන්න මේ විදිහට තමයි මේක හරියට අවසන් කරන්න ගැලීම් දිශා. අපි දැන් බලමු මේ කොහොමද මේ වෙලා තියෙන්නේ කියලා. අපි මුලින්ම ආරම්භයක් ගත්ත start කියලා. ඊට පස්සේ පහළට ඇවිල්ලා අපි ලකුණු ආදානය කරා.
ඊට පස්සේ මෙන්න මේ ආදානය කරපු ලකුණු 75 හෝ 75ට වැඩිද කියලා බැලුවා. 75 හෝ 75ට වඩා වැඩි නම් අපි ඩිස්ප්ලේ කරා A කියලා. මේක A කියලා ඩිස්ප්ලේ වෙලා අවසන් වෙලා යනවා. ඒ කියන්නේ මේක 75 හෝ 75ට වඩා වැඩි නම් ආපහු මේක යටට එන්නේ නැහැ. 75 හෝ 75ට වඩා වැඩි නම් ඩිස්ප්ලේ කරා A මේක අවසන් වෙලා ගියා. 75 හෝ 75ට වඩා වැඩි නැත්නම් විතරක් මේක යටට එනවා. යටට ඇවිල්ලා අපි බලනවා මේ ලකුණු 65 හෝ 65ට වඩා වැඩිද කියලා. 65 හෝ 65ට වඩා වැඩි නම් අපි ඩිස්ප්ලේ කරනවා B කියලා. B කියලා ඩිස්ප්ලේ වෙලා මේක අවසන් වෙලා යනවා. 65 හෝ 65ට වඩා වැඩි නැත්නම් විතරක් මේක ආපහු යටට ඇවිල්ලා අපි බලනවා මේ ලකුණු 55 හෝ 55ට වඩා වැඩිද කියලා. 55 හෝ 55ට වඩා වැඩි නම් අපි ඩිස්ප්ලේ කරනවා C කියලා. C කියලා ඩිස්ප්ලේ කරලා මේක අවසන් වෙලා යනවා. 55 හෝ 55ට වඩා වැඩි නැත්නම් විතරක් ආපහු මේක යටට ඇවිල්ලා අපි බලනවා මේ ලකුණු 35 හෝ 35ට වඩා වැඩිද කියලා. 35 හෝ 35ට වඩා වැඩි නම් අපි ඩිස්ප්ලේ කරනවා S කියලා. S කියලා ඩිස්ප්ලේ වෙලා මේක ආපහු අවසන් වෙලා යනවා. 35 හෝ 35ටත් වඩා වැඩි නැත්නම් විතරක් අපි ඩිස්ප්ලේ කරන. ඒ කියන්නේ 35ට වඩා අඩුයි නම් අපි ඩිස්ප්ලේ කරනවා fail කියලා. fail කියලා ඩිස්ප්ලේ වෙලා අවසන් වෙලා යනවා. මෙන්න මේ එකක් හරි සත්‍ය වුණොත් මේ එක අවස්ථාවක් හරි සත්‍ය වුණොත් ඒකට අදාළ ප්‍රතිදානය දීලා මේක අවසන් වෙලා යනවා. ඒ කියන්නේ අපි හිතමු මෙතනින් මේක සත්‍ය වුණයි කියලා. එහෙනම් මෙතනින් එහාට යටට මේක එන්නේ නැහැ. මේක මෙතනින් සත්‍ය වුණොත් මේක වෙලා මේක ආපහු වෙන්නේ නැහැ. ඒ කියන්නේ යම් කිසි දෙයක් සත්‍ය වුණොත් එතනින් එහාට ආපහු බලන්නේ නැහැ. ඒ අදාළ ප්‍රතිදානය කරලා මේක අවසන් වෙලා යනවා. ඒක තමයි කියන්නේ වර්ණ අවස්ථාවක් කියන්නේ සත්‍ය නම් එක උපදේශ මාලාවකුත් අසත්‍ය නම් තව උපදේශ මාලාවකුත් වෙනවා. මෙතනදී විශේෂයෙන්ම එකක් සත්‍ය නම් ඒ සත්‍යකේදී වෙන්න ඕන දේ වෙනවා. එතනින් එහාට තියෙන අනිකුත් ඩිසිෂන් ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. හරි. මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ ගැරීම් සටහන අඳින්නේ. මේකෙදි මොකද්ද කරේ? ලකුණු 75 හෝ 75ට වැඩි නම් A ලෙසත්, 65 හෝ 65ට වැඩි නම් B ලෙසත්, 55 හෝ 55ට වැඩි නම් C ලෙසත්, 35 හෝ 35ට නම් S ලෙසත්, 35ට අඩු නම් fail ලෙසත් දර්ශනය කිරීමට දාලා ගැලීම් සටහන තමයි මෙන්න මේ විදිහට ඇඳේ. අපි ඊළඟ වීඩියෝ එකනොත් මේ වගේ වර්ණ අවස්ථා කිහිපයක් අපි කතා කරමු. channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න.